අයබන් ත්‍රස්තවාද කියන එකට නිර්වචනය ඕන තරම් තියෙනවා. ඉතින් සමහර කණ්ඩායම් හිතාගෙන ඉන්නවා හැම ලෝකයේ මතුවෙන හැම අරගලයක්ම එහෙම නැත්නම් සන්නද්ධ ලෝකෙම ඇති වෙන හැම සන්නද්ධ අරගලයක් එහෙම නැත්නම් සන්නද්ධ කණ්ඩායමක් දේශපාලනය මත පදනම් වෙලා එහෙම නැත්නම් වාර්ගිකත්වයේ මත පදනම් වෙලා එහෙම නැත්නම් රටක දේශ සීමා මත පදනම් වෙලා රටක ආණ්ඩුව වෙනස් කිරීම එහෙම නැත්නම් පාලන ක්‍රමයේ වෙනස් කිරීම ආරම්භය මේ මත පදනම් වෙලා සටන් කරන කැරලි ගහන හැම එකක්ම විමුක්ති අරගල කියලා සමහරව නිගමනය කරනවා. දැන් එතකොට දැන් ඒක දැන් අපි සරලව ගත්තොත් එහෙම කමියුනිස්ට් මැනිෆෙස්ටෝ කියලා කාල් මාක්ස් ලියපු පොතේ වුණත් හතරවෙනි පරිච්ඡේදය මං හිතන විදිහට ෆෝත් චැප්ටර් එකේ තියෙනවා පෝස්ට් කියන්නේ බලය පාවිච්චි කළා පාලනය පෙරලීම පාලනය වෙනස් කිරීම බලය පාවිච්චි කළා පාලනය වෙනස් කිරීම. එතකොට ඔතන කෙලින්ම නැතත් ඕකේ තියෙනවා මේ violence as a tool. කියන්නේ violence කියන ඒවා උපකරණ විදිහට පාවිච්චි කරනවා කියන අදහස සැඟ වෙලා තියෙනවා එතන. ඒ කියන්නේ බලය පාවිච්චි කළා පවතින ආණ්ඩුව පෙරලනවා කියන අදහස. ඒ කියන්නේ දේශපාලන බලයක් නෙමෙයි අර මේ තමන්ගේ හයිය එහෙම නැත්නම් පිරිස් බලය හයිය ආයුධ බලය ඕකෙන් රටක ආණ්ඩු බලය නතු කරගන්නවා කියන අදහස. හැබැයි එහෙම වුණා දැන් ප්‍රංශ විප්ලවය වගේ ඒවත් ඒ වගේම තමයි. හැබැයි ඒක තාම සාර්ථක වුණා 917 විප්ලවය රුසියාවේ සිද්ධ වෙච්ච රුසියාවේ අධිරාජ්‍යය විරුද්ධ වෙච්ච විප්ලවය කැරැල්ල ඒක එහෙම වුණා. ඒකේ අදහස් කරපු විදිහටම වැඩ කරන පන්ති එක්ක වෙලා පාලන බලය අත්පත් කරගත්තා. ඒ වගේම සංසිද්ධියක් තමයි චීනය සිද්ධ වුණේ. වියට්නාමයෙන් ඊට වඩා ටිකක් වෙනස්. ඒ වගේම කියුබායි වගේත් සිද්ධ වුණා. දැන් එතකොට ඒවා ඉතින් ඒ අනිත් පාර්ශවයේ ත්‍රස්තවාදී කැරැල්ලක් විදිහට තමයි දැක්කේ. නමුත් ඒක අවසන් වුණාට පස්සේ ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් නොවන බව පසක් වුණා. හැබැයි ඉතින් මේ ඊට පස්සේ ලෝකේ පුරාම මතුවෙච්ච හැම කැරැල්ලක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙච්ච කැරැල්ල කියලා කියන්න බෑ. දැන් කියුබාවේ කැරැල්ල වුණත් දැන් අපි කැරැල්ලේ සාර්ථකත්වයේ මනින්න ඕනේ කැරැල්ලෙන් පස්සේ බිහි වෙච්ච ආණ්ඩුව කොයිතරම් මනුස්සයින්ට ඒ රටට හිත කරද කියන පදනම මතනේ. දැන් ඉතින් කියුබාව ගැන නම් කියන්න පුළුවන් සමහර විට අර කියන්නේ එක්සත් ජනපදයේ බාධක එතකොට ඒගොල්ලොන්ගේ තහංචි දාපු නිසා ඒගොල්ලෝ ආර්ථික වශයෙන් තවමත් එහෙම අඩු තැනක ඉන්නේ ඒ නිසා කියලා කියන්නත් පුළුවන්. නෝත් කොරියාවටත් එහෙම සහනයක් විදිහට එහෙම කියන්න පුළුවන් කාටද. නමුත් ඇත්තටම බලපුවාම විප්ලවය ඇති වෙච්ච විප්ලවය කරලා සමාජවාදී විප්ලවයක් කළා ආණ්ඩු වෙනස් කරපු රටවල් වලින් මිනිහෙකුට කියන්නේ සෝවියට් යුනියන් එක දැන් නැහැ නේ. සෝවියට් යුනියන් එක ඉවරයි. කැඩලා බිඳලා විනාශ වෙලා ගියා. දැන් තියෙන රුසියාවනේ. මේ රුසියාව සමාජවාදයක් නැහැ. පුටින් ඇවිල්ලා ඒකාධිපති විදිහට තමයි එතන පාලනය ගෙනියන්නේ. විරුද්ධ පක්ෂේ මිනිස්සු මරනවා, විරුද්ධ පක්ෂේ නායකයා හිරිය දානවා, ඔය වගේ කතන්දරනේ. චීනේ සහ වියට්නාමයේ තමයි සාර්ථකත්වයක් යම් ආකාරයකට මිනිස්සුන්ට යහපත් ජීවන තත්ත්වයක් තියෙන. හැබැයි ඉතින් චීනේ වුණත් මිනිස්සුන්ට යහපත් ජීවන තත්ත්වයක් තියෙනවද කියලා කියන්න නම් බෑ. මොකද ආර්ථික වශයෙන් දෙවෙනි බලවතා තමයි. හැබැයි ඉතින් අදටත් අපි දකිනවා මේ හැම රටකම චීන ඇවිල්ලා වැඩ කරනවා. ඊටාම අඩුපාඩි වලට ඇවිල්ලා වැඩ කරනවා. ඉතින් ඒ හින්දා ඉතින් ඒක එතන පොඩි මේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ ඇතිවෙච්ච හැම කැරැල්ලක්ම එහෙම නැත්නම් විප්ලවයක්ම මේ සමාජවාදී මොනවරවල් හැම එකකම තිබුණේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යුරෝපේ ගත්තාම IRA කැරලිකාරයෝ හිටියගෙන අයර්ලන්ත රිපබ්ලික් හමුදාව ඒක මහා බ්‍රිතාන්‍යයට යටත් වෙලා තියෙන උතුරු අයර්ලන්තේ මුදවා ගැනීම සඳහා සටන් කරපු අයිරිෂ් ජාතිකයෝ ඒගොල්ලෝ සාමයට කැමති වෙලා ඒ සාම කිවිසුමක් අත්සන් කළා. දැන් ඒගොල්ලන්ගේ යුද්ධ ඉවරයි. ඊට පස්සේ බාස් කියලා ස්පාඤ්ඤ හිටිය කැරලිකාර කණ්ඩායම ඒගොල්ලොත් දැන් එහෙම සටනක් නැහැ. ඒක ඉවරයි. ඒ යුරෝපේ. එතකොට මේ සර්බියාව ඒ ඇල්බේනියා ඒ සයිඩ් එකේ ඔය මුස්ලිම් සහ ක්‍රිස්තියානි කණ්ඩායම් අතර සටන් ඒ කැරලිකාර කණ්ඩායම් හිටියා. ඒවත් දැන් සමනයකටපත් වෙලා ඒවා රාජ්‍යයන් බිහි වෙලා තියෙන අලුත් රාජ්‍යයන් සහ රුසියාවේ චෙච්නියා.
ඉතින් චෙච්නියාවට නම් යම්කිසි දොළපේ දෙන ටිකක් දීලා ඒක ඒගොල්ලෝ සමනය කරගෙන ඉන්නවා. ඒ වුණාට අතරින් පතර අලු යට ගිනි මතුවෙනවා. ඒ ටික හැරුණාම යුරෝපයේ මම ඔය සඳහන් කරපු ටික හැරුණාම ලෝකයේ ත්‍රස්තවාදී කටයුතු සහ කැරලි කෝලහල තියෙන්නේ දැන් පිලිපීනේ සහ පිලිපීනේත් ඒවා දැන් සමනය වෙමින් යන්නේ පිලිපීනේ ඉඳලා අනිත් පැත්තෙන් නයිජීරියාව දක්වා විතරයි. උතුරෙන් ගත්තොත් එහෙම ඇල්බේනියාවේ ඉඳලා සෝමාලියාව ඒ පැත්තට යනකම් විතරයි. ඔන්න ඔය යම්කිසි નિયમિત නිශ්චිත ප්‍රදේශයක විතර ත්‍රස්තවාදී තියෙන්නේ. දැන් පිලිපීනේ ගත්තොත් මෝරෝ සංවිධානය ඒවත් දැන් යම් ප්‍රමාණයකට කන්ට්‍රෝල් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මැලේසියාව තායිලන්තය වගේ සුළු ප්‍රශ්න තියෙනවා. මයන්මාර් වල වෙනම ප්‍රශ්නයක් තියෙනවා. මේ මයන්මාර් වල ත්‍රස්තවාදයේ වෙනම ಜಾති එකක්. ඊට පස්සේ එතනින් මෙහාට ගත්තාම පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉරානය, සිරියාව. ඊට පස්සේ තුර්කියෙත් යම් ප්‍රදේශයක්. ඊට පස්සේ පල්ලෙහාට එනකොට පලස්තීනයේ, ඊශ්‍රායලය, ඊට පස්සේ යෙමනය, ඊට පස්සේ තව මෙහාට එනකොට ඊජිප්තුව යම් ප්‍රමාණයකට ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. ඇල්ජීරියාව, අනිත් පැත්තෙන් ලිබියාව. ඊට පස්සේ පල්ලෙහාට එනවා නම් මාලි, චැඩ්, නීසියා, නයිජර් කියලා කියන්නේ නීසියා, ඊට පස්සේ නයිජීරියාව සහ සෙන්ට්‍රල් ඇෆ්‍රිකන් කන්ට්‍රීස් ඒවත් තියෙනවා. ඒ ත්‍රස්තවාදී කියන එක තියෙනවා. ඊට පස්සේ සුඩාන් එක සහ ඉතියෝපියාවෙත් වෙනම එක ආගම සම්බන්ධ ප්‍රශ්නයක් නේද, වෙනම ගෝත්‍රික සහ ජාතින් අතර ප්‍රශ්නයක් තියෙනවා ඉතියෝපියාවේ සහ සෝමාලියාව. ඔන්න ඔය කොට්ටාසේ අපි රවුමක් ඇඳුත් ඒක පෙන්වන්න බලා මෙන්න මේ ප්‍රදේශික තමයි ඔය ත්‍රස්තවාදය කියන එක තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් ලතින් ඇමරිකානු රටවල්, දකුණු ඇමරිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ අනිත් ප්‍රදේශ සහ ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ නව ශ්‍රීලංකාවේ ඔස්ට්‍රේලියාවාදී කොට්ටාස ගත්තාම ඒ ටික ගත්තාම ඇත්තම ත්‍රස්තවාදයක් නැහැ. දකුණු ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා කැරලිකාර කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඔය සැන්ඩිනිස්ටාලා වගේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඒගොල්ලෝ නැවතිලා තියෙන. නමුත් ඒවා අර ත්‍රස්තවාදී ඒ කැරලිකාර කණ්ඩායම් ආණ්ඩුවලට විරුද්ධව කටයුතු කරන අනුතර ආගමික මතවාදයක් මත එහෙම සටන් කරලා අර මිනිස්සු මරණ කණ්ඩායමක් නෙමෙයි. ඒගොල්ලෝගේ සමහර වෙලාව මේ දැන් ඔය පාතාල කල්ලි වලට අපි කැරලිකාර කණ්ඩායම් ත්‍රස්තවාදී කණ්ඩායම් කියලා කියන්නේ පාතාල කල්ලි. ඒව මර්ධනය කරන එක ඒ රජයෙන් ආණ්ඩුව වලින් සහ ඉන්ටර්පෝල් එකෙන් කරන දෙයක් නේ. මෙතනදී මේ පාතාල කල්ලි සහ ත්‍රස්තවාදී කියන එක දෙකක් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කියන ත්‍රස්තවාදය දැන් අපි ආගමක් ගැන සඳහන් කරන්නේ නැතුව කතා කරත් අනිවාර්යෙන් සඳහන් කරන්නම වෙනවනේ. විතර ආගමක් ඇදලා ගන්න අවශ්‍යතාවයක් නැති වුණත් ඔය කියපු කලාපය ඇතුලේ ත්‍රස්තවාදී ඉස්ලාම් මූලධර්මවාදයත් එක්කනේ යන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පාකිස්තානයේ ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදී කණ්ඩායම්, ඇෆ්ගනිස්තානයේ ඉන්න කණ්ඩායම්, ඉරානයේ, ඊට පස්සේ අනිත් රටවල් ගත්තාම මේ හැම සංවිධානයක්ම මූලධර්මවාදී ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන. ඒක කොහෙවත් නැහැනේ. මේ මයන්මාර් වල ඇරුණාම, බුරුමය මයන්මාරේ ඇරුණාම මූලධර්මවාදී ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී සංවිධානයක් නොවන කිසිම සංවිධානයක් නැහැ. දැන් LTT එක තිබුණා ලංකාවේ, ඒක අපි කන්ට්‍රෝල් කරලා ඉවර කරානේ. ඉතින් වෙන කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් දැන් ක්‍රියාත්මක කරන සංවිධානයක් නැහැ. තියෙන්නේ ඔක්කොම ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධාන. එතකොට දැන් ඕවට ත්‍රස්තවාදීන් මර්ධනය කරනවා කියන එක මිනිස්සුන්ගේ යහපත තකානේ කරන්නේ. දැන් කවුරු හරි කියනවා මේ ත්‍රස්තවාදීන් මොන ආකාරයෙන් හරි මොන જાතිය හරි ත්‍රස්තවාදීෙක්ව මර්ධනය කරනවා, ඒගොල්ලෝ මරනවා, ඒගොල්ලන් ප්‍රහාර එල්ල කරනවා, ඒගොල්ලොන්ගේ අත්පත් කරගෙන තියෙන ප්‍රදේශෙ මුදවා ගන්නවා නම් ඒක වරදක් වෙන්න විදිහක් නැහැ. මොකද ත්‍රස්තවාදීන් සහ සාමාන්‍ය ජනයා කියන්නේ කොටස් දෙකක්. ත්‍රස්තවාදීන්ව හැම වෙලාවෙම මේ මූලධර්මවාදීෝ මේ විමුක්තිකාමියෝ විදිහට බලනවා නම් ඒ බලන්න පුළුවන් ඒ විදිහටම මොටිවේට් වෙච්ච, ඒ විදිහටම ඒ ආගමික මතවාද මත ඉන්න මිනිස්සුන්ට විතරයි. වෙන සාමාන්‍ය නිදහස් ජීවිතයක් ගත කරන්න කැමති මිනිස්සුන්ට ඒක එහෙම බලන්න බෑ. දැන් ඔය සමහර ඇත්තටම කනගාටුවෙන් කියන්නේ මූලධර්මවාදී, දැන් සමාජවාදී මූලධර්මවාදී අදහස් දරන මිනිස්සු අර ත්‍රස්තවාදී සංවිධාන මහා මාර්ගයෙන් ඒගොල්ලෝ දකින්නේ ඒක ලෝකෙට හානියක් කියන එක දකින්නේ නැහැ. ඇත්තට මේ යුද්ධ වලට හේතුව ওই කියන ත්‍රස්තවාදී සංවිධාන තමයි. ඉතින් දැන් සමහරව මෙහෙම චෝදනා කරනවානේ. දැන් මේ පොලිටිකල් ගේම්ස් කියලා කියනවානේ. දැන් දැන් පාකිස්තානෙන් ඉන්දියාවට අර ඒ පාකිස්තානයට සම්බන්ධයක් තියෙන ත්‍රස්තවාදී සංවිධානයක් ඉන්දියාවේ අර
ඝාතන රැල්ල ඝාතනය කළේ මෝදිගේ අවශ්‍යතාවයකට කියලා දැන් සමහර චෝදනා කරනවා. හරි දැන් මෝදිගේ අවශ්‍යතාවය වුණා දැන් දේශපාලකව කපටි තමයි. ඒ උදාහරණේ ඒ වගේම තියෙනවා ඊශ්‍රායල් එකෙත් නෙතන්යාහුගේ උමනාවකට තමයි අර හමාස් එක අර 1200 ගණන් මැරුවේ ඇතුළට පැනලා ගිලා. එතකොට හරි එහෙම කියමුකෝ දේශපාලකව කපටිනේ. හරි. ඉතින් එහෙම කරන්න දැන් මේ දේශපාලකයාගේ උමනාව තිබ්බත් යකෝ මුන් මේ ත්‍රස්තවාදී සංවිධානයේට එහෙම දැන් අපි මේ මුන්ට අහුවෙලා අපි මේ කරන්නේ මුන් වෙනුවෙන් කියන එක උන්ට ඔළුවට එන්න ඕනේ නැද්ද? ත්‍රස්තවාදී සංවිධානයේට වැඩ කරන්න ඕනේ ඒ උන්ට කියන විදිහට. ඒ තරම් කියපුවාම මෙහෙම මිනි මරන්න පුළුවන් නම් ඒක වරදක් නෙමෙයිද ඒක? ඒක වරදක් නෙමෙයිද? ඊට පස්සේ දැන් තව සමහරු කියනවා දැන් ඔය සමහර එක නම් කරන්නත් පුළුවන් වුණා නම් ඒ සංවිධාන එක්සත් ජනපදයේ නිර්මාණ කියලා. එක්සත් ජනපදයේ නිර්මාණ එක්සත් ජනපදයේ එහෙම නැත්නම් CIA එකේ නිර්මාණ කියලා. හරි. දැන් එක්සත් ජනපදයේ නිර්මාණය කියලා දැන් දන්නවා නම් ඇයි තවමත් ඒගොල්ලන්ගේ නිර්මාණයක් විදිහට වැඩ කරන්නේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ත්‍රස්තවාදයට විරුද්ධ වෙන්න සාමාන්‍ය මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඉතින් ඒ ත්‍රස්තවාදයට විරුද්ධ වෙනකොට ඒක එහෙම නෙමෙයි එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද ත්‍රස්තවාදියා කියන්නේ දඬුවම් විදිය යුතුයි. පහර දිය යුතුයි, විනාශ කළ යුතුයි. ඒ කිසි ගැටලුවක් නැහැ. ඒ හින්දා ත්‍රස්තවාදයට විරුද්ධව පෙනී ඉන්න කිසිම දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම නම් බය නැහැ. මං කෙලින්ම ත්‍රස්තවාදයට විරුද්ධව පෙනී හිටනවා. කවුරු කොහොම කිව්වත් ඔළුවෙන් හිටගෙන කතා කරත් මම ලෝකෙ කොතනක හරි තියෙන සිද්ධ වෙන ත්‍රස්තවාදයට මම විරුද්ධයි. ඒක ඉස්ලාමීය ත්‍රස්තවාදයක් වෙන්න පුළුවන්. මම කතෝලික ආගම මූලික කරගෙන ත්‍රස්තවාදයක් දැනට නැහැ. බෞද්ධ ආගම මූලික කරගෙන ත්‍රස්තවාදයක් නැහැ. මොකද මයන්මාර් වල සිද්ධ වෙන ඒ සටන් වල යම්කිසි පසුබිමක් තියෙනවා. ඉතින් ඒ අරුණාම වෙන ලෝකෙ කොහෙවත් වෙන ආගමික ත්‍රස්තවාදයක් නැහැ. අතරම ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් හැරෙන්න. මම නම් මොනාකාරී ත්‍රස්තවාදයක් හරි වේවා ඒකට විරුද්ධව පෙනී සිටිනවා. ඒක මට අදාළ වෙන්නේ මම ඉන්නේ ඊශ්‍රායල් එකේද නැත්නම් මම වෙන කොහේ හරිද කියන එක අදාළ වෙන්නේ මම ඕන තැනක ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියෙනවා. මම ත්‍රස්තවාදයට විරුද්ධව අවුරුදු 20ක් 21ක් වගේ කාලයක් මේ සටන් කරා. අවුරුදු 10කට වැඩි කාලයක් ඒ වගේ මෙහෙම කලාපවල හිටියා. එහෙනම් මම ඕන වෙලාවක ත්‍රස්තවාදයට විරුද්ධ වෙනවා. ඒ සුදි